අල්බෝවන් අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට. ඉතින් අදත් ඔන්න අලුත් දවසක්. අද දවසෙත් ඔයාලත් එක්ක පුංචි vlog එකක් share කරගන්න ඕන කියලා මට හිතුණා. ඉතින් කලින් නම් අපේ මේ ජම්බු ගහේ මල් හැදිලා තියෙනවා. මම ඔයාලට පෙන්නුවා නේද? ඔන්න දැන් මේ මල් හැලිලා දැන් පුංචි ගෙඩි හැදීගෙන තමයි මේ එන්නේ. ඉතින් මෙහෙම දකින්නකොට මට නම් ඇත්තටම හරිම සතුටුයි. මොකද තමන්ගේ වත්තේ තමන් හදපු ගස්වල මේ විදිහට ගෙඩියනවා දැක්කම කාටද ඉතින් සතුටු නැත්තේ නේද? ඉතින් ඔන්න අදත් උදෙන්ම මම නැගිටලා මොන දෙයකටත් කලින් ඉස්සෙල්ලම නිදාගත්තු ඇඳ හදා ගන්න ඕනේනේ. ඉතින් මම ඔන්න ඇඳත් හදාගෙන දවස් වැඩ ටික ආරම්භ කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ ඇඳ හදාගත්තට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. ඉතින් ඒත් එක්කම අද මම ඔයාලට කියන්න හිතුවා මගේ උදේට පාවිච්චි කරන මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් මහා ලොකු දේවල් ඕනේ නැහැ. ඒ වුණාට ඕනම වයසක කෙනෙක්ට තමන්ටම කියලා ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ලොකුවට ඉතින් හිතන්න දෙයක් නැහැ. තමන් ගැන ඒ කියන්නේ තමන්ට ආදරේ වුණාම නිකම්ම අපිට ඒ දේවල් අපි වෙනුවෙන් කරන්න හිතෙනවා. ඉතින් ගොඩක් අයට විවාහ වුණාට පස්සේ දරුවෝ ලැබුණාට පස්සේ අර තමන් ගැන හොයන්න තියෙන කාලය මගහැරෙනවනේ. ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ. ඉතින් ඉස්සෙල්ලාම තමන්ට ආදරේ වෙන්නත් ඕනේ. ඉතින් තමන් වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා ඔයාලත්. ඉතින් ඔයාලට ලස්සනට ඉන්න මහ ලොකු දේවල් ඕනේ නැහැ. ලොකු වියදමක් එහෙම දරන්න ඕනෙත් නැහැ. තමන්ට ගැළපෙන තමන්ගේ සමට ගැළපෙන ඕනතරම් මිලාඩු දේවල් ඒ හැමදේම ඉතින් ඔයාලගේ ආර්ථික මට්ටම අනුව තමන්ට ගැළපෙන දේවල් තමන්ට තෝරගන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ ඉතින් හැමෝම අපි ජීවිතේ ටික කාලයක් අපි ජීවත් වෙන්නේ. ඒ කාලේ තමන් හරියට තමන් ලස්සනට ඉන්න පුරුදු වෙන්න ඕන කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔන්න උදේට ඒකත් අරගෙන මට මල් පැල වගේක් තියෙනවා හදාගන්න. ඉතින් ඒ ටික කරගන්න යන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න තේත් බීලා ඉතින් එළියට ගියාම ඉතින් ඉස්සෙල්ලාම ඉතින් මෙන්න මෙයාලා තමයි මාව පිළිගන්නේ. ඉතින් කොයි වෙලේද මම එන්නේ කියලා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් මේ ඔයාලා ඉතින් මගේ කලින් වීඩියෝස් වල දැකලා ඇතිනේ. හැම වීඩියෝ එකකම ඉතින් මෙයාලා නම් ඉතින් අනිවාර්යයෙන්ම කොහින්ම හරි එනවා. ඉතින් අර මට අර නැතුවම එයාලටත් මාව නැතුවම බෑ. අර මටත් එයාලම නැතුවම බැරි එකක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මම කියලා තියෙනවානේ මම ගොඩක් සතුන්ට ආදරය කරන කෙනෙක්. පුංචි කාලේ ඉඳලා මෙහෙමයි. ඉතින් ඒ පුරුද්ද අදටත් ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ අර මම හදාගත්තු මේ මල් පැලේ පෝච්චි එකට අර අපි අර මුළුතැන්ගේ මම නම් ඔය අයින් කරන එළවලු කොටස් එතකොට ඔය අලලුණු පොතු එළවලු කොටස් ඔය තේකුලනම නම් හැමදේම මම නම් මගේ මල් වලට තමයි දාන්නේ. ඒක ඇත්තටම හොඳ පොහොරක්නේ. ඉතින් එහෙම දාලා මේ සමහර වෙලාවල් වලට ඉතින් මෙන්න මේ විදිහට ඒ දාන ඇට වලින් පුංචි පැලෙනවා. දැන් අතන අර පෝච්චියේ වට්ටක්ක පැල කිහිපයක් පැලවිලා තිබුණා. ඉතින් මෙතනත් මේ මම හිතන්නේ තක්කාලි ඇට තමයි මේ පැලවිලා තියෙන්නේ. ඉතින් බලමු ඉතින් මේ ටික ලොකු වුණොත් හොඳට හැදුනොත් ඉතින් මට මේ ටිකත් වෙනම හදා ගන්න පුළුවන්. ඉතින් මල් ගසුත් ලස්සනට හැදෙනවා මේ අපි ඒව දැම්මහම. ඉතින් ඒත් එක්කම මට මිරිස් ඇට වගේක් තිබුණා. ඒ ටිකත් මට කලින් හදා ගන්න බැරි වුණා. ඒ ටිකත් හදාගන්න තමයි මම අද මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අර හදාගත්ත වීඩියෝ එක නම් අනේ ඒක වීඩියෝ වෙලා නැහැ. ඒත් එක්කම මෙන්න මේ පැලේ තව පුංචි පැලයක් ඇවිල්ලා තිබුණා. ඉතින් මං හිතුවා අද මම මේ පැලෙත් පුංචි පෝච්චි එකට දාලා වෙනම හදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ ලොකු පඳුරක් මම කලින් මේ මල් කඩේකින් පුංචි මෙන්න මේ වගේම පැලයක් තමයි මම අරගෙන ආවේ. රුපියල් 300ක් වගේ වුණා ඒ දවස්වල. ඉතින් මෙන්න මේ වගේම පැලයක් තමයි අරගෙන ආවිල්ලා මම ওই බෝ කරගෙන තියෙන්නේ. දැන් ඒකෙන් පැල මම ගන්නවා. ගොඩක් වෙලාවල් වලට ඉතින් සමහර අය ගෙදරට ආපුවාම ඉල්ලනවා. ඉතින් ඒ අයටත් ඉල්ලුවාම දෙනවා. ඉතින් මමත් ඉතින් මේ විදිහට පුංචි පැලාවහම ඒව අරගෙන වෙනම හදා ගන්නවා. ඉතින් මම අද මේකත් මට ගොඩක් දවස් මම හදා ගන්නම් කියලා හිතුවා. මට හදා ගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් අද ඔයාලත් එක්කම මේකත් හදා ගන්න ඕන කියලා ඔන්න මම හිතුවා.
ඉතින් ඔන්න ඔය විදිහට මල් ළඟ තව කටුරුළු වැට ටිකකුයි මේ තව මල් වර්ගයක් තිබුණා. ඒක මම නම දන්නේ නෑ. ඉතින් මට ඒ මල් වැට ටිකක් හම්බ වුණා අපේ ළඟ ගෙදරකින්. ඉතින් මම ඒ විදිහට ඒ ටිකත් ඔන්න පෝච්චියක ඒ ටිකත් ඔන්න හදාගත්තා. ඉතින් ලොකු දේවල් නම් නෙවෙයි. අද ඔන්න ඔය විදිහට තමයි මගේ වැඩ කරගත්තේ. ඉතින් පුළුවන් විදිහට ඔයාලත් එක්ක මගේ වැඩ ටික මම කරගත්ත විදිහ ඔයාලත් එක්ක ඔන්න මම ෂෙයා කරගත්තා. ඉතින් තවත් දවසක තවත් vlog එකකින් ආපහු හම්බ වෙන්නම් ඔයාලව. ඉතින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි හැමෝටම.